Marquez has dumped it again. It was all out of shape, wasn't it, going in? Lost the front of this thing, and then the rear grips, and this, he's just along for the ride. Passenger here goes Marc Marquez, and this is another monumental get-off for the reigning world champion. වත්මන් MotoGP ලෝකශූර මාක් මාකස් නැවත වතාවක් දරුණු අනතුරකට මුහුණ දුන්නා කියලා අපිට පසුගිය දින කිහිපයේදී අහන්න ලැබෙනවා ඒ ලෙමාන්ස් වල තිබ්බ MotoGP ලෝකශූරතා අධියර අතරතුරදී. මාක් මාකස් ගැන කතා කරනවා නම් මේ වෙද්දි හත් වතාවක් MotoGP ලෝකශූරතාවේ දිනලා වැඩිම ලෝකශූරතාවේ දිනාගත්ත වාර්තාවේ සමහිමිකාරයා ඒ විතරක් නෙවෙයි වත්මන් ලෝකශූරයා වෙන්නෙත් මාක් මාකස්. හැබැයි මාකස්ගේ පහුගිය අවුරුදු කිහිපයේ කතාව ගත්තොත් ඒක සෑහෙන අවාසනාවන්ත සහ ඔහුට හොඳ සමයක් වෙච්ච කතාවක් නෙවෙයි. විශේෂයෙන්ම අපි දන්නවා මාක් මාකස් කියන්නේ MotoGP ක්‍රීඩාවට පැමිණි කාලේ ඉඳලා ලෝකශූරතා ජයග්‍රහණය කරමින් විශාල තැනකට ගමන් කරන්න පුළුවන් විශේෂයෙන්ම වැලන්ටිනෝ රෝසිගේ ලෝකශූරතා 7 වාර්තාව බිඳ හෙලයි කියලා විශ්වාස කරන්න පුළුවන් මට්ටමකට හිටපු ක්‍රීඩකයෙක්. හැබැයි ඔහුට මේ 7 සීමාවට එන්න සෑහෙන කාලයක් විඩංගු කරන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි ඔහු තරඟ අතරතුරදී භයානක අනතුරු වලට මුහුණ දීම. විශේෂයෙන්ම මීට ප්‍රථමයෙන් සිද්ධ වෙච්ච අනතුරු වලදී ඔහුගේ අස්ථි බිඳී යෑම අපට වාර්තා වුණා. ඒ විතරක් නෙවෙයි ඒවට ඔහුට ශල්‍ය කර්ම වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මාස ගණනාවක් ක්‍රීඩාවෙන් ඉවත් වෙලා ඉන්න සිද්ධ වුණා. මේ සියල්ලම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මාක් මාකස් පසුගිය වර්ෂයේදී නැවත වතාවක් ක්‍රීඩාවේ ඕනම ක්‍රීඩාවක ඉතිහාසයේ දෙන්න පුළුවන් හොඳම කම්බැක් එකක් දීලා ඔහු ලෝකශූරයා බවට පත් වෙනවා. මේ ලෝකශූරතාවේ දිනා ගැනීමෙන් පස්සේ බොහෝ දෙනෙක් විශ්වාස කළා මාකස්ට තියෙන මේ ඇක්සිඩන්ට් කර්ස් එක දැන් ඉවර ඇති. ඒ විතරක් නෙවෙයි මාකස් මෙතනින් පස්සේ තමන්ගේ 8 වෙනි ලෝකශූරතාවයට ගමන් කරලා ඉතිහාසගත වෙයි, වාර්තාගත වෙයි කියලා. දැන් මෙවර ලෝකශූරතාවය ආරම්භ වෙලා මාස කිහිපයක් ගත වෙද්දී අපි නැවත වතාවක් දකිනවා ඉතිහාසය නැවත ඒ විදිහටම ලියවෙන ආකාරය. ඒ ලෙමාන්ස් වලදී මාක් මාකස් මුණ දුන්න දරුණු අනතුරත් එක්ක මේ දරුණු අනතුරෙන් පස්සේ ඔහුව වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කිරීමෙන් අනතුරුව වාර්තා වන විදිහට මාක් මාකස්ගේ දකුණු දන හිසේ පස්වන මට්ටමේ පිපිරීමක් තිබෙනවා. ඒ වගේම තමයි ඔහුගේ දකුණු අතේ උරහිසෙත් පිපිරීමක් තිබෙනවා. මෙතන කතා කරන්න තියෙන නරකම කතාව වෙන්නේ මේ උරහිස මීට කලිනුත් ආබාධයට ලක් වෙච්ච ස්ථානයක්. ඒ වගේම තමයි මේ වර්තමානයේ ඒ කියන්නේ ලෙමාන්ස් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මාක් මාකස්ට ඇති වෙලා තියෙන ආබාධයත් එක්ක ඔහුගේ උරහිසේ ස්නායු වලටත් ආබාධ තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ නැවත වතාවක් දකුණු උරහිස ආබාධයට ලක්වීමත් එක්ක මේ කාරණේ හින්දා දැනට වෛද්‍ය වාර්තාවලට අනුව දැනට මාධ්‍ය වාර්තා කරන විදිහට අනුව මාක් මාකස් 2026 වර්ෂයේ MotoGP ලෝකශූරතාවේ දකින්න නම් හරියට නිශ්චිත කාලයක් කියන්න බෑ. ඒක ඔහුගේ රිකවරි ප්‍රොසෙස් එකත් එක්ක තමයි අපට දකින්න හැකියාව ලැබෙන්නේ. දැන් මේ කාරණයක් එක්ක 8 වතාවක් ලෝකශූරතාව වෙනුවෙන් ගමන් කරන මාක් මාකස්ගේ ගමන ආයි කවදා ආරම්භ වෙයිද කියලා කියන්න අමාරුයි. ඒ වගේම තමයි ලෝකශූරතාවයේ දිගටම ක්‍රියාත්මක වෙනවා. එතකොට මාක් මාකස් නැවත ඇවිල්ලා අර පොයින්ට් ගැප් එක ෆීල් කරගන්න අවස්ථාවක් ලැබෙයිද කියලාත් කියන්න අමාරුයි. බොහෝ දුරට මේ තත්ත්වයත් එක්ක මේ වාර්තා වන දේවල් එක්ක අපට නිගමනයට එන්න පුළුවන් කාරණේ තමයි මාක් මාකස්ගේ 2026 වර්ෂයේ MotoGP ලෝකශූරතා සිහිනය නම් සෑහෙන අවසන් වෙලා තියෙන්නේ කියලා.